අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමයට නැවතත් ප්‍රශංසා වේවා. අද මම ඕගොල්ලොන්ට එක්ක යම්කිසි තාක්ෂණය පිළිබඳව යම්කිසි දෙයක් දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක මුසු කරලා ඕගොල්ලොන්ට කතා කරන්න කැමතියි. මන්ද අපි ජීවත් වෙන්නේ AI යුගයේ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියනවා නැත්නම් කෘත්‍රිම බුද්ධිය කියලා කියනවා යුගයේ තමයි අපි ජීවත් වෙන්නේ. කෘතිම බුද්ධිය කියලා කියන්නේ ඒක වැරදි දෙයක් නෙමෙයි. පළවෙනි එක අපි ඒක තේරුම් ගන්න ඕන. අපි සමහර විට උදාහරණයක් වශයෙන් කියනවා නම් ප්‍රොස්පරිටි කියලා කියනවා සඵලත්වය අන්න ඒ ධර්මයට එරෙහිව කතා කරනවා. නමුත් සඵලත්වය නැත්තම් මුදල වැරදි දෙයක් නෙමෙයි. ඒක හොඳයි යහපත් කියලා බයිබලයේ කියලා තියෙනවා. හැබැයි ඒකට සීමාවක් තියෙනවා. ඒක දෙවියන් වහන්සේගේ නාමය මහිමයටපත් කරන්නව දෙයක් හැටියට යම්කිසි සීමාවක් රාමුවක් තබා තිබෙනවා. ඒ අනුව අපි යන්න ඕන. හැබැයි මුදල නැත්තම් සඵලත්වය අපිව කන්ට්‍රෝල් කරන්න පටන් ගන්නවා නම් අපි ඒක කන්ට්‍රෝල් කරන්නේ නැතුව ඒක අපිව කන්ට්‍රෝල් කරනවා නම් දෙවියන් වහන්සේගේ මහිමයට වඩා යම් මහිමයක් නැත්නම් යම් කිසි තෘෂ්ණාවක් අතන්ට යනවා නම් ඔක වැරදි කියන එකත් ඒ නිසා තමයි සඵලත්වය කියනව දේව ධර්මයේ එක්ස්ට්‍රීම් ගියෝ. ඒ කියන්නේ ඕනට වැඩිය ඒක ගියා වූ දේව ධර්මයක් හැටියට ඒක දේව ධර්මයේ නෙවෙයි තවත් ධර්මයක් ව්‍යාජ ධර්මයක්. ඉතින් ඒ නිසා තමයි අපි ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් මුදල සඵලත්වය හොඳයි. අන්න ඒ වගේ තමයි මෙතනදී අපි දකිනවා පිහියක් අරගෙන කාටවත් කියන්න බෑ පිහිය හොඳ නැහැ කියලා. ඇයි පිහිය මිනිමරන්න පුළුවන්, කාවාරි කපලා දාන්න පුළුවන්, හානියක් කරන්න පුළුවන්. ඒ නිසා පිහිය වැරදි කියලා කියන්න බෑ. මන්ද පිහියෙන් හොඳ වැඩ කරන්නා වූ. ඒ කියන්නේ ඔපරේෂන් තියටර් එකේ ඒ තුවාල සුද්ධ කරන්න කපලා සමහර දේවල් අයින් කරලා ඒ පුද්ගලයා ජීවත් කරවන්නත් ඒ පිහිය පාවිච්චි කරනවා. අපේ එදිනෙදා ජීවිතේක පිහිය පාවිච්චි කරන නිසා පාවිච්චි කරන ක්‍රමානුකූල තමයි මේක හරිද වැරදිද ධනාත්මකද ඍණාත්මකද කියනව දේ සුභවාදීද නැත්නම් අසුභවාදීද කියනව දේ මතුවෙන්නේ. හරි එහෙනම් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියනව AI එක කෘත්‍රිම බුද්ධිය මම කලින්ම කිව්වා මේක වැරදි දෙයක් නෙමෙයි. දැන් ඕගොල්ලන් බැලුවොත් මේ වීඩියෝ එකේදී තම්බ්ලේල් එක පවා මම දාලා තියෙන්නේ කෘත්‍රිම බුද්ධිය හරහා තමයි. සමහර විට මේකේදී රෙෆරන්ස් ටික මේ වීඩියෝස් මම කරනකොට මේකට අදාළ දේව වචනය එකපාරට අපි ඉන්ටර්නෙට් එක හොයනවා. හැම වෙලේම ඉස්සර වගේ කොන්කෝඩන්ස් එකේ දාලා අපි හොයන්න අවශ්‍ය නැහැ. හොයනකොට මේ කෘත්‍රිම බුද්ධිය පවා අපි යූස් කරනවා ටග් ගාලා ඒ වචන ටික ඉස්සරහට ගෙහෙන්න. නමුත් මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. මෙතන අපි මේ සීමාවට එහා පැනලා ගියොත් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරි මේ කෘත්‍රිම බුද්ධිය ගැන මම ඔයගොල්ලන්ට කලින්ම කතා කරන්න. මේ කෘත්‍රිම බුද්ධිය ගැන හුඟක් කට්ටිය හරියට දන්නේ නැහැ. අපි අද මේ ෆෝන් එක අරන් අපි පාවිච්චි කරනවා. මේ ෆෝන් එකේදී අපි දකිනවා මොනවද තියෙන්නේ කියලා. මෙතන කෘත්‍රිම බුද්ධිය අපි යූස් කරනවා. නොහෙකුත් අවස්ථාවල chat GPT වෙන්න පුළුවන්. Gemini වෙන්න පුළුවන්, Grok එක වෙන්න පුළුවන්, තවත් ගොඩාක් දේවල් තියෙනවා. එක දේවල් උදෙසා එවැනි යම්කිසි AI platform එකක් වෙන්න පුළුවන්. හරි මේ ඕනම AI කියලා කියන්නේ මේක ඉන්ටර්නෙට් නෙමෙයි. ඉන්ටර්නෙට් කියලා කියන්නේ යම්කිසි ජාලයක් තිබෙනවා අපි දාන දේවල් අපි කවන දත්ව දැනුත් මම දත්ව තමයි මෙතනට කවන්නේ ඕඩියෝ සහ වීඩියෝ කියනා වූ දේ තුලින්. හරි එතකොට ඒ ෆෝමට් එකේ මම මේ දත්ත ටිකක් කවනවා දෙවියන් වහන්සේගේ වචනය හැටියට. එතකොට මේක ඉන්ටර්නෙට් එකට වැටෙනවා. YouTube හරහා ඉන්ටර්නෙට් එකට වැටෙනවා. එතකොට මේ මාතෘකාව ගැන ඔබ කතා කරනවා නම් කිතුණු AI හරි මොනවා හරි මේක ඔයගොල්ලන්ට ඇදලා එයා එළියට දෙනවා. ඒ කියන්නේ අපි දාපු දේ තමයි අරන් දෙන්නේ Google කරනවා කියන්නේ. Google නැත්තම් Yahoo search engine එක, Bing search engine එක ඕන එකක් වෙන්න පුළුවන්. ඒක කියන අපි ඉන්ටර්නෙට් කියලා, අන්තර්ජාලය කියලා කියනවා. හැබැයි AI කියලා කියනව තාක්ෂණය ඉන්ටර්නෙට් එක ඇතුලේ තිබුණාට ඒක ඉන්ටර්නෙට් නෙමෙයි. හරි ඒක අන්තර්ජාලයක් නෙමෙයි. ඕක ඇවිල්ලා කෘත්‍රිම බුද්ධිය. හරි පැහැදිලිද? එතකොට මේක හරියට තේරුම් ගන්න. දැන් මේක ඇවිල්ලා හරියට මිනිස්සෙක් වාගේ හිතන්න පුළුවන් දෙයක්. තේරුණාද? දැන් ඔබ Gemini කියලා කියනවා වූ AI එක ඔයගොල්ලෝ මේ බැලුවොත් Google එකේ Google සමාගමටම තමයි තියෙන්නේ. යම් කිසි ප්‍රශ්නයක් අහුවාම එයා thinking කියලා වැටෙනවා. පොඩ්ඩක් ඉන්න thinking. මම කල්පනා කරනවා, මම හොයනවා කියලා කියනවා. කියන කල්පනා කරනවා. එතකොට AI එකට පුළුවන් manipulate කරන්න පුළුවන්. ඒ කියන්නේ හසුරවන්න පුළුවන්. තේරුණාද? අපිව AI එකට හසුරවන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉන්නව තැනට ඉඳලා AI එක අපිව වෙනස් තැනට ගෙනියන්න පුළුවන්. හරි එතකොට AI එකට පුළුවන් මවා පාන්න පුළුවන්. කියන්නේ නැති දෙයක් තියෙන දෙයක් වගේ තියෙන දෙයක් නැති දෙයක් හැටියට මවා පාන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි AI එකට බොරු කියන්නත් පුළුවන්.
හරි ඒ නිසා දැන් AI කියන්නේ මිනිස්සෙක් වගේ ක්‍රියා කරනවා. දැන් මිනිස්සෙක් ඇවිල්ලා මවාපානවා, හසුරවනවා, ඒ වගේම බොරු කියනවා, සමහර විට වංචා සාගතව මිනිස්සයා යම් කිසි දේවල් කරනවානේ. ඒ වගේම හොඳ දේවලුත් කරනවා. ඒ වගේ අර કૃතිම බුද්ධිය ඒක કૃතිම දෙයක්. හැබැයි ඒක බුද්ධියක්. හරි ඉතින් එයාට පුළුවන් මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා AI එක හොඳයි. අපි AI එක අරන් අපි භාවිතා කරනකොට ඒක හොඳයි. හැබැයි AI එක අපිව යූස් කරන්න හදනවා නම් භාවිතා කරන්න හදනවා නම් හසුරවන්න හදනවා නම් ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ. හරියට මම කියපු සඵලත්වයේ වාගේ ප්‍රොස්පරිටි වාගේ තමයි. ඒ නිසා ඔබ ටූල් එකක් හැටියට හරි යම් කිසි දෙයක් හැටියට ඕගොල්ලෝ ඒක පාවිච්චි කරන්න. හැබැයි AI එක ඇතුළට වැටිලා යන්න එපා. AI එක ඔබව ගෙනියන්න, ඒ කියන්නේ මඟ පෙන්වන්න, ඒ කියන්නේ ඔබව හසුරවන්න ඉඩ තියන්න එපා. හරි? දැන් අද AI එක කියන්නේ හොඳ ගුරුවරයෙක්. අද AI කියලා කියන්නේ හොඳ එන්ජිනියර් කෙනෙක්. හොඳ වෛද්‍යවරයෙක්. හරි? ඒ විතරක් නෙමෙයි හොඳ වීඩියෝ එඩිටර් කෙනෙක්. මේ වගේ කියන්න යන්න පුළුවන්. මන්ද AI එකෙන් අහලා අපිට අද ඕන දෙයක් කරගන්න පුළුවන්. අද බිස්නස් උනත් AI එක ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. අද ඔයගොල්ලන්ට AI එකෙන් knowledge එක අරගෙන සල්ලි හම්බ කරන්න පුළුවන්. හරි? ඉතින් ඒක හොඳ දෙයක්. හැබැයි AI එක ඔබ පාවිච්චි කරන්න නැත්නම් ඔබව යූස් කරන්න ඔබ ඉඩ තියන්න එපා. මට ඇහුණා සමහර පාස්ටර්ස්ලා වුණත් අද AI එකකින් තමයි හැම දෙයක්ම කරන්න කියලා. හරි යූස් කරන්න. දැන් මම කිව්වනේ යූස් කරනවා කියලා. යම්කිසි ෆ්‍රේම්වර්ක් එකක් කරගන්න, යම්කිසි අපි කියමු ආකෘතියක් හදාගන්න. හරි උදාහරණයක් කියමු. මම මේ දේශනාව ගැන කියමුකෝ. මේ දේශනාව හදන්න ආකෘතියක් ඕනේ. එතකොට AI එකෙන් යම්කිසි ආකෘතියක් ඔබට ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේම මේකට අදාළ රෙෆරන්ස් ටිකක් බයිබලයේ වචන ටිකක් ඉල්ලන්න පුළුවන්. AI එක ඉන්ටර්නෙට් එකේ තියෙන දේ හොයලා ඔබට දෙයි. හැබැයි ඔබ ඒ මත රඳා පවතින්න බෑ. මන්ද AI කියන්නේ මිනිස්සෙක් නෙමෙයි. හරි? ශුද්ධාත්මයන් වහන්සේ නෙමෙයි. ඒ නිසා දේශනාව කියලා කියන්නේ, දේව වචනය කියලා කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ආලේප කරාව. බයිබලයේ කියනවා හැමෝම දේශකයන් වෙන්නත් එපා කියලා. ඒක වැඩි කරන්නත් බෑ අඩු කරන්නත් බෑ. ඉතින් හරිම මේ ආලේපයත් එක්ක යන්න ඕන බරපතල දෙයක් තමයි මේ දේශනාව කියලා කියනව දේ. දේශකයෝ කියලා කියනව කොටස. ඒකයි මම කියන්නේ ඔය ඇදිලිවන්තය හැමෝම ඇවිල්ලා ඔය ආලේපලද්දව පාස්ටර්ස්ලාට අර උගන්වන්න හදන්න එපා කියලා. තේරුණාද? ඔබට යම්කිසි දෙයක් කරන්න සීමාවක් තියෙනවා. හැබැයි හැමෝම අද උගන්වන්න හදනවා. කිසිම දෙයක් දන්නේ නැහැ. එලිමෙන්ටරි මොන්ටිසෝරි දරුවන් වගේ අතන මෙතන එකක් දෙකක් ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ දේවදාසයන් ඒගොල්ලෝ අවුරුදු ගාන දේව පාමුලේ ඉඳලා නිර්ආහාරේ ඉඳලා ආලේපේ ලබලා ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ වර්ම ලබලා ඒ දීමනාවන් ලබලා ඒ දීමනාවන් එක්ක ඒ පස්සාකාර සේවය තුල ඉඳගෙන ඒ අධිකාරීත්වය ලබලා දේශනා කරනකොට ඔබ ඔය කිසිම දෙයක් නැතුව ඔබට කවුරුවරේ හොර අනාගතවත්වරයෙක් නැත්තම් හොර ගුරුවරයෙක් නැත්තම් බාගෙට ඉගෙන ගත්තා වූ දෙයක් ඔබ අරගෙන ඇවිල්ලා ඔබ දේශනා කරන්න හදනවා නම් ඒක ඉතාමත් භයානකයි කියන එක මම මතක් කරන්න කැමතියි. හැබැයි මම මෙතන කියන්නේ නෑ ආලේපලද්දව උදාසය මත අත තියන්න එපා, විනිශ්චය කරන්න එපා කියනව අර බොරු වචන. ඒ කියන්නේ ඒක වෙනම අර්ථයකට දෙවියන් වහන්සේ දීපු දෙයක්, වෙනම අවස්ථාවකට දීපු දෙයක්. හැබැයි ඊට වඩා ගොඩාක් දේවල් දෙවියන් වහන්සේ දීලා තියෙනවා එක්ස්පෝස් කිරීම ගැන. එතකොට ඒකට යූස් කරන එක නෙවෙයි මම කියන්නේ මෙතනදී. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ કૃතිම බුද්ධිය ඇවිල්ලා ඔබගේ ජීවිතයේ දේශනා හදන්න ඔබ ඉඩ දෙන්න හදන්න එපා. හැබැයි මේක ටෙම්ප්ටේෂන් එකක්. දැන් අපිත් සමහර විට මේ ටෙම්ප්ටේෂන් වලට අහු වෙනවා. සමහර විට අපි කාර්ය බහුල වෙනකොට අපිට යම්කිසි ස්ටඩි එකක් කරන්න බැරි වුණාම අපි ටක් ගාලා AI එකේ ඒ උදව්ව ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම කියන්නේ ආකෘතියක් ගන්න. යම්කිසි වචන ටිකක් හොයාගන්න. ඒක පාවිච්චි කරන්න. ඉන්ටර්නෙට් එක යූස් කරන්න. කොන්කෝඩන්ස් එක යූස් කරන්න. ඒ කාලේ අපි කොන්කෝඩන්ස් විතරයි යූස් කරේ. ඊට පස්සේ අපි ඉන්ටර්නෙට් යූස් කරා. දැන් ඉතින් අපි ඇවිල්ලා AI එක යූස් කරනවා. හැබැයි ඔබ AI මත රඳා පවතින්න එපා. එයාගේ අදහස අරන් දේශනා කරන්න හදන්න එපා. සමහර විට මම පරීක්ෂා කරලා බලලා තියෙනවා. සමහර විට මම වැඩ කරනකොට මම බලලා තියෙනවා AI එක දෙන්නව දේ හැම දෙයක්ම හරි දෙයක් නෙමෙයි. ඒ නිසා ඔතනදී කියලා අපි හිර වුණොත් ඇත්තටම අපි දෙවියන් වහන්සේට විරුද්ධව අපි පාපයක් වරදක් කරන්නව තැනට අපිපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මමත් පසුතැවිලි වෙලා තියෙනවා සමහර අවස්ථාවලදී. මෙතනදී මම ඔබට විවෘතව කතා කරන්නේ. ඒ නිසා ගැඹුරට බහැලා යන්න හදන්න එපා. ඒ නිසා මම ඔයගොල්ලෝට කියන්නේ අද සමහර apps තියෙනවා. please give me a sermon for Easter Sunday නැත්නම් Resurrection Sunday කියලා හෙට ගැහුවොත් ඔබට ලස්සන sermon එකක් එන්න පුළුවන්. හරි? හැබැයි මම කියන්නව දේ ඒකානුගමනය කරන්න එපා. ඒකානුගමනය කරන්න එපා. ඔබට මෙහෙම ඕනනම් කරන්න පුළුවන්.
හරි I need some biblical references. මට දෙවියන් වහන්සේගේ බයිබලයේ වචන ටිකක් අවශ්‍යයි මේ ඊස්ටර් සන්ඩේ නැත්තම් resurrection sunday එකට උගන්වන්න කියලා ගැහුවොත් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ රෙෆරන්ස් ටික එනවා. ඊට පස්සේ අදාළ රෙෆරන්ස් ටික ඔබ ස්ටඩි කරන්න. ස්ටඩි කරලා කෝකද කොතනද යූස් කරන්න ඕනේ කියලා යාත්නාව ඔබ යූස් කරන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි එහෙම ගෙඩිපිට සර්මන් එක කරගෙන ChatGPT එකෙන් අරගෙන Gemini එකෙන් අරගෙන ඔබ දේශනා කරන්න යන්න එපා. ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉදිරි අනාගතේ මහ ලොකු ප්‍රශ්නයක් වෙනවා. මන්ද මේ AI එක ඇවිල්ලා අනිවාර්යයෙන්ම යක්ෂයා ඒ කියන්නේ අන්තක්‍රිස්තුස් භාවිතා කරනවාමයි පාවිච්චි කරනවාමයි. අපි දකිනවා එළිදරව් පොතේ 13:15 දෙවෙනි මුර්ගයා එයා ඇවිල්ලා අර පළවෙනි මුර්ගයාගේ රූපයට ඉමේජ් එකට පණ පොනවා කියලා අපි දකිනවා. කියන කතා කරන්න පුළුවන් හැකියාව ලබා දෙනවා කියලා. අනිවාර්යයෙන්ම මේ මුර්ගයා මේ AI වගේ තාක්ෂණය අරන් යූස් කරයි කියන දේ. එතකොට ඔතනදී කියනවා අර මුර්ගයාට නමස්කාර කරන්න නැති හැම එක්කෙනාම මෙයා දඬුවම් කරනවා කියලා. එතකොට අදත් අපි දකිනවා හැම දෙයක්ම AI කරගෙන එනවා. ඩිජිටලයිස් කරනවා කියන්නේ මොකද්ද? අන්තිම කොටස AI එක තමයි. එතකොට AI එක දැනගන්නවා මේ ලෝකයේ හැම දෙනාගේම දත්ව AI එක දැනගන්නවා. එතකොට මෙහෙම කරනකොට තප්පරයකින් එයා කොහරි යම් කිසි අර රූපයට නමස්කාර කරේ නැත්නම් යක්ෂයාට නමස්කාර කරේ නැත්නම් එයා ඒගොල්ලෝ අරගෙන දඬුවම් කරන්න පුළුවන් තත්ත්වයට උනත් අද software එකේ AI තිබ්බට hardware එකේ වැටෙන දවසේදී ඒක ඉතා භයානක විදිහට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේක මනසේ තියාගන්න. එතකොට සමහර කට්ටිය කියනවා AI යක්ෂයා කියලා. නෑ. AI යක්ෂයා නෙමෙයි. නිකන් විහිළු කරන්න හදන්න එපා. ඒක එදා එනකොටත් ඉන්ටර්නෙට් යක්ෂයා කිව්වා, ටීවී යක්ෂයා කිව්වා, පත්තර එනකොට පත්තර යක්ෂයා කිව්වා, රේඩියෝ එනකොට රේඩියෝ යක්ෂයා කිව්වා, මොබයිල් එනකොට මොබයිල් යක්ෂයා කියලා කිව්වා, YouTube එනකොට YouTube යක්ෂයා කියලා කිව්වා. සමහර කට්ටියට හැම එකම දකින හැම එකම යක්කු තමයි. එහෙම දෙයක් නැහැ දරුවනේ. යකා කියන්නේ යකා. හරි යකා භාවිතා කරන්නව දේවල් තියෙනවා. යකා ඒ දේවල් භාවිතා කරා කියලා ඕක අපි අයින් කරන්න බෑ. අද මිනිස්සෙක් යක්ෂයා පාවිච්චි කරනවා. සාවුල්ව යක්ෂයා පාවිච්චි කරා. සාවුල් පාවුල් වුණාට පස්සේ ප්‍රතික්ෂේප කරාද? නෑ. හරි ඒ වගේ තමයි. එතකොට මිනිස්සයව යක්ෂයාත් පාවිච්චි කරන්න පුළුවන්, දෙවියන් වහන්සේත් පාවිච්චි කරන්න පුළුවන්. අපි මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අර මං කියව පිහිය වගේ තමයි. පිහිය ඇවිල්ලා අසුභවාදී දෙයකට ඍණාත්මක දෙයට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සුභවාදී දෙයකට ධනාත්මක දෙයට අපි පිහිය පාවිච්චි කරනකොට එපා කියන්නද? නෑ එහෙම නෙමෙයි. ඒ නිසා AI වැරදි නෙමෙයි. ඔබ AI එක හසුරුවන්නේ කොහොමද? ඔබ AI එක භාවිතා කරන්න යන්නේ කොහොමද? ඒක දෙවියන් වහන්සේට මහිමයක් දෙන්න යනවාද? නැත්නම් අර ප්‍රපාතයට වැටෙන්න යනවාද? මෙන්න මෙතනදී ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඒ නිසා මෙතෙන්දී ඔබ කල්පනාකාරීව ක්‍රියා කරන්න කියලා මම ඉල්ලන්න කැමතියි. ඒ නිසා AI එක ජොබ් කරන කට්ටිය AI එක ජොබ් කරන්න. අපි දෙවියන් වහන්සේගේ සේවය කරන්න පුළුවන් AI තුලින්. අපි ඒක කරනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි AI එක ඔබව මුලා කරන්න ඔබ ඉඩ දෙන්න එපා. මම හිතනවා මම කතා කරන දේ ඔයගොල්ලන්ට පැහැදිලි කියලා. ඒ නිසා මේ ටෙම්ප්ටේෂන් එක මේ පරීක්ෂාව ඔබ මම අපි සියලු දෙනාටම තියෙනවා. මම නැහැ කියලා කියන්නේ නැහැ. හැබැයි මේ පරීක්ෂාවට නොවැටි සිටින්න ඕන. විශේෂයෙන් දේවදාසයන්ට මම කියන්න කැමතියි. අපි බයිබල් කොලෙජ් එකට ගිහිල්ලා නැත්නම් දෙවියන් වහන්සේගේ පාදපාමුලේ ඉඳලා අපි දේව වචනය ඉගෙන ගන්න ඕන කියනව දෙයට මේක ටෙම්ප්ටේෂන් එකක්. ඇයි ChatGPT එක ගහපු ගමන් එනවා. හිස්ටරිද අපිට මයිනර් ප්‍රොෆෙට්ස්ලාද මේජර් ප්‍රොෆෙට්ස්ලාද එලිෂාට කවුද? එලිෂා හාස්කම් කීයක් කරාද? එලියා හාස්කම් කීයක් කරාද? මේ හැම එකක්ම තප්පරයකින් ගෙන්න ගන්න පුළුවන්. හරි දත්ත ඕගොල්ලෝ හොයා ගන්න පුළුවන්. හැබැයි මේ මත රඳා පවතින්න එපා. මන්ද දෙවියන් වහන්සේගේ සේවය කියන්නේ දේශනාව කියලා කියන්නේ ඉගැන්වීම කියලා කියන්නේ ඒක ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් එන්න ඕන. ඒක ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ ඉන්ස්පයරේෂන් එක උතන තියෙන්න ඕන. එතුමා එලිදරව් කරන්න ඕන. ඒක ඔයාලට රීඩ් කරන්න බෑ. අනිස් මිනිස්සයාගේ හදවත AI එකට රීඩ් කරන්න බෑ. හැබැයි හෙට අනිදා වෙනකොට රීඩ් කරන්න පුළුවන්. දැන් අපි දන්න ඉලොන් මස්ක්ගේ අර ඩිජිටල් චිප් එක ඔලුවට හයි කරලා තිබෙනවා. ඔබ දන්නවනේ ඒක මම ඉගෙන කතා කරලා තියෙනවා. එතකොට මේ පුද්ගලයා හිතන දේ අතන කම්පියුටර් එකේ ලියවෙනවා. හරි ඒක වෙනම කතාන්දරයක්. එතකොට සමහර විට ඔය චිප්ස් ඔක්කොම දානකොට දැන් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම එද්දී ඔය තාක්ෂණය වර්ධනය වෙලා ලෝකයේ කාටවත් කිසිම දෙයක් හිතන්නවත් බැරි තරමට යක්ෂයා උගලට අහු කරගන්න පුළුවන්. ඒ දවසේ AI එක ඒ උග්‍ර ලෙවල් එකට යන්න පුළුවන්. හරි දැන් මේක ස්කෝලර්ස්ලා අපි කල්පනා කරන්නව හිතන්නව රයිට් මෙහෙම වෙන්න පුළුවන් කියනව දේ තමයි. නමුත් අද ඔබට AI යූස් කරන්න පුළුවන්. හැබැයි ඔබ හිතන්න AI කියලා කියන්නේ ඉතාමත් භයානක දෙයක්. හරි ඒක පිහියක් වගේ.
ඒ පිහිය ඇවිල්ලා වැරදි දෙයට පාවිච්චි කරන්න විතර අපි පාවිච්චි කරන්න. හැබැයි මේ පිහිය වගේ තමයි ඒ අය කියන්නේ. ඒ අයකට පුළුවන් තවත් පිහියක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ පිහියට තවත් පිහියක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අයකට තවත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් තත්වයට ඒ අයක එනවා. ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතනදී ඔබ පරිස්සම් වෙන්න හැම දෙයක්ම කෘත්‍රිම බුද්ධිය මත රැඳෙන්ඩ ඔබ යන්න එපා. විශේෂයෙන් ආත්මික දේවල්, විශේෂයෙන් දෙවියන් වහන්සේගේ දේවල් මේ ගැන පරිස්සම් වෙන්න. ඉතින් ඒකයි මම කියන්නේ මේ සමහර විට අපි මේ දැන් අපි ජීවත් වෙන මේ යුගයේ අපිට මේ සෝෂල් මීඩියා හොඳයි, FB එක, YouTube හැම දෙයක්ම හොඳයි. හැම දෙයක්ම දෙවියන් වහන්සේ වෙනුවෙන් පාවිච්චි කරන්න මම මේ ගැන වීඩියෝ එකකුත් ඔයගොල්ලන්ට දාන්නම්. හරි? ඒ වගේම දෙවියන් වහන්සේගේ මහිමය වෙනුවෙන් පමණක් පාවිච්චි කරන්න අනිත් තැන්වලට යන්න එපා. එහෙනම් මම හිතනවා ඔබට මේක පැහැදිලි කියලා. මේකේදී අපි ශක්තිමත් වෙමු. දෙවියන් වහන්සේගේ වචනේ තේරුම් ගමු. බයිබලයේ කියනවා නුවණ නැති නිසා නැත්තම් බුද්ධිය නැති නිසා නැත්තම් ප්‍රඥාව නැති නිසා මාගේ සෙනග විනාශ වෙති කියලා. ඒ නිසා ඒ බුද්ධිය නැත්තම් ඒ නුවණ අපි හරියාකාරව දේව වචනේ කියනව නුවණ තේරුම් අරගෙන අපි knowledge එක තුල අපේ ජීවිතය අපි ශක්තිමත් කරගමු.